අපි අද කාලේ අහනවා ධර්ම දේශනා මේ සියල්ල බාහිර දකින්නේ ඔක්කොම මාය සිත විතරයි කියලා. මේක ගැන ගැඹුරු විශ්ලේෂණයක් කරන්නට ඕන. සිත විතරයි තියෙන්නේ කියලා දර්ශනයක් ලෝකේ තියෙනවා. එහෙමයි. ඒක බටහිර දර්ශනයේ තියෙන. ඒක නේ අයිඩියලිසම් කියලා. බර්ක්ලි කියන දාර්ශනිකයා තමයි මේක ඉදිරිපත් කරේ. බුදුදහමේ ඔක හම් වෙන යෝගාචාර කියන දර්ශනවාදී. එහෙමයි. බෞද්ධ වාදය. මේක ලෝකේ තාම දර්ශනවාදවල තියෙන එකක්. මේකේ සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මොකද හේතුව ඒකේ හැටියට ශාලිකා අපි මේ දකින්න අපේ කය මේ කය සිතේ නිර්මාණය. සිතේ නිර්මාණය කය. ඔක්කොම දකින්නේම බොරුවක් නම්. කය නිර්මාණය කියන්නේ හිතින් අපි දකින්නෝනේ කය. එහෙමයි. බාහිර දකින්න ඔක්කොම මුලාවක්. සිතේ නිර්මාණය. සිතේ නිර්මාණයක්. ඔක නිකන් ගැඹුරින් හිතන්න සමාජයේ ජීවත් වෙන්න බෑ විදිහට. එහෙමයි. මේ ඉන්ටර්විව් එක බලන් ඉන්නවා නම් ඒ ඉන්ටර්විව් එක ඔබගේ සිතේ නිර්මාණයක් මිසක් අපි දෙන්න මේකට ඉඳලා කරපු එකක් නෙවෙයි. ඔබ දැන් ශාලිකා මාව දකින්නවනේ මගේ ප්‍රශ්න අහනවනේ. එහෙමයි. දැන් මාවත් හිතේ නිර්මාණය කරගෙන ප්‍රශ්නයක් අහලා ඒ උත්තරෙත් ඔයාගේ හිතෙම නිර්මාණය වෙලා. හරි සංකීර්ණ තැනකට අපි යනවා නේද ස්වාමීන් වහන්සේ? හරිනේ. හැබැයි මතක තියාගන්න මේ දර්ශනවාදයේ ලෝකේ තාම තියෙනවා. උගන්වනවා බටහිර දර්ශන. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි අපි කොච්චර කිව්වත් බාහිර තියෙනවා කියලා. යම් කිසි බාහිර තියෙන දෙයක හෝ යම් දෙයක විද්‍යමානත්වය ඔබට සිතකින් තොර ඔප්පු කරන්නට බෑ. ඔන්න ඔය හුදු තරකේ නිසා මේක ඉතිරි වෙලා තියෙනවා. සිතක් නැතුව ඔප්පු කරගන්න බෑ. සිතක් නැතුව ඔප්පු කරලා තියෙනවා කියලා. එහෙමයි. මොකක්ද තියෙනවා කියලා තේරුම් ගන්න හිතකින්නේ. එහෙමයි. මේක උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක්. ඒ නිසා මේ දර්ශනවාදයේ ලෝකේ තාම තියෙනවා. හොඳම අවියෝග. තව තියෙනවා ඒකේ උත්තර ටිකක්. තව හේතු ටිකක්. ඊට ඔක්කම් ශ්‍රේෂ්ඨ කියලා. ඔක්කම් ශ්‍රේෂ්ඨ කියලා කියන්නේ යම් කිසි න්‍යායයකට පැමිණෙන්නට අඩුම හේතු යුක්ති ගණනකින් පැමිණෙන්න පුළුවන් නම් ඒක සාර්ථක දර්ශනවාදයක් කියලා කියනවා. ලෝකේ විස්තර කරන්න සිත පමණයි තියෙන්නේ කීම තමයි ඒ අතින් ඉහළම දර්ශනවාදී. ඊට වඩා හොඳම එකක් තියෙනවා එනිහිලිසම් කියන්නේ මොනවත් නැහැ කියලා එක. ශුන්‍යතාවයේද සම්බන්ධ. නාගාර්ජුන පාදයන් වහන්සේ එහෙම දේශනා කරා කියලා තමයි බොහෝ අය දේශනා කරන්නේ. සමහර කෙනා උන්වහන්සේගේ දේශනාව එක නෙවෙයි කියලා. එහෙමයි. මොකද ගොඩාක් අය ගත්තා මේක ශූන්‍යතාව කතා කරා මොනවත් නැහැ මෙතන කියන එක. සිතක් නැහැ කියලා කිව්වා. මාධ්‍යමිකයි දාර යෝගාචාර අයට කරපු එක චෝදනාවක් තමයි ඔබලා සිත පිළිගත්තා. ඒ නිසා වැරදි ඔබලා කිව්වා. ඔය දර්ශනවාදීව කෙලවරටම යනවා. ඉතින් මේ සියල්ල හිතේ නිර්මාණයක් කියන අදහස ලෝකේ තියෙන එකක්. මොකද ඒක බිඳින්නට බෑ. කොච්චර අප්‍රායෝගික වුණා. දැන් උදාහරණයකට ශාලිකා මෙතන වතුර කෝප්පයක් තියෙනවානේ. එහෙමයි. දැන් අපේ පටිගත කරන මහත්තයා මේක අරන් ගියොත් අපි දෙන්නටම පේනවනේ මේක අරන් ගියා කියලා. අරන් ගියා කියලා පේනවා. ඒක ඔබේ හිතේ විතරක් නිර්මාණයක් නම් මගේ හිතටත් ඒ විදිහට වැටුනේ කොහොමද කියලා අහුවා. ඒක ප්‍රශ්නයක්නේ. එහෙනම් ඒක කවුරු හරි නිර්මාණය කරන්න ඕනේ. ඔව් ඉතින් ඒ කියන්නේ ඔයාටත් වැටෙන එක විදිහට මටත් වැටෙන එක විදිහට. මට එහෙම වැටුණා කියලා හිතන එකත් ඔයාගේ හිතෙන් ගොඩනගාගත්තා. හරිම සංකීර්ණයි කතාව. යෝගාචර දර්ශනවාදී මෙහෙම කතාව ඔකට උත්තරයක් තියෙනවා. අපි ඉදිරිය ඔය විදිහටම කියන කතාවන්නේ අපි ඉදිරියේ කෝප්පයක් තියෙනකොට මේ කෝප්පේ කවුරු හරි අරන් ගියොත් අපි පස් දිනාටම පේනවා මේක අරන් ගියා කියලා. එහෙමයි. හැබැයි මේ අත්දැකීම සිතේ නිර්මාණයක්. බාහිර තියෙන එකක් නෙවෙයි. ඒ සිත පමණයි තියෙන්නේ. හරිනේ? හැබැයි කොහොමද අපි හැමෝටම එකම එක්ස්පීරියන්ස් එක හම්බුනේ? ඒකට කියන වාදයක්. අපි ඒ පස් දෙනා කියන්නේ සිත් පහක් නේ තියෙන්නේ. රූපෙකුත් නැහැ සිත් පහක් නේ තියෙන්නේ. ඒ හැටියට. ඒ සිත් පහම සසර එකම විදිහේ කර්මයක් කරලා තියෙනවා. ඒ නිසා ඒ කර්මයේ විපාක දෙනකොට අපි පස් දෙනා එකතු වෙලා අපි පස් දෙනාටම එකම එක්ස්පීරියන්ස් එක ලැබිලා තියෙනවා. මේකට උත්තර දෙන්න බෑනේ දැන්. එහෙමයි. ඒ නිසා ඔය ප්‍රශ්නවලට උත්තර දෙන්නට බෑ. නමුත් තේරවාදී එතන තියෙන එකක් නෙවෙයි. එහෙම කියන්නට ඕනේ අපි. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරිනේ? මම කොච්චර කිව්වත් කෙලින්ම කෙනෙක් ප්‍රශ්නයක් අහනවා ස්වාමීන් වහන්සේ සිතෙන් තොරව යමක විද්‍යමානත්වය ඔප්පු කරන්න බැරි ඔප්පු කරන්නේ කොහොමද? බෑ. හරි කතාව හරි. ඒ නිසා තමයි ඔය වාදේ තාම දර්ශනවාදී උගන්වන්නේ. හැබැයි ඕකට තියෙන ලොකුම බාධකයක් තමයි විද්‍යාත්මක පුරෝකතන. සියල්ල සිතේ මායාවක් නම් කොහොමද පුරෝකතන කරන්නේ?
ඒ කියන්නේ විද්‍යාඥයෙක් කියනවා අසවල් වෙලාවේ සූර්යග්‍රහණයක් වෙනවා කියලා. දැන් උනානේ ඇමරිකාවේ කන්නේ. එහෙමයි. ඒක කිව්වේ අවුරුදු ගානකට කලින්නේ. හ්ම්. දැන් එතකොට එහෙම එකක් වෙනවා කියලා තියෙනවා. දැන් මගේ සිත නම් තියෙන්නේ මගේ සිතේ තොරතුරු එනවනේ. ටීවී එකෙන්. ඒකත් මම හිතෙම නිර්මාණය කරගත්තක් වෙන්න ඔය විදිහට. ඒ හිත විතරයි නේ තියෙන්නේ. එහෙමයි. එතකොට ටීවී එකත් හිතෙන් හදාගෙන ඒ පුරෝකතනයත් හිතෙන් හදාගෙන ඒ පුරෝකතන අනුවම ඒ දේ වෙනවා. ඊළඟ එකත් පුරෝකතනය කරනවා කට්ටිය. හිතෙන්ම නිර්මාණය වෙච්ච දේවල් නම් ඔය තරම් ඇකියුරේට්ලි පුරෝකතන කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා නවීන විද්‍යාව සම්පූර්ණයෙන් මුල් බැසගෙන තියෙන්නේ බාහිරක් ඇත කියන තැන ඉඳලා. ථේරවාදයන්ගේ අනුව බුදුරජාණන් වහන්සේගේ නිර්වචනේ බාහිර ඇත. බාහිර ඇත. ඇත. අභිධර්මයේ තියෙනවා ලස්සන පාඩය අත්තිප්‍රත්‍ය කියලා. අත්තිපච්චේන පච්චයෝ. චත්තාරෝ මහා භූත අඤ්ඤමඤ්ඤං අත්තිපච්චේන පච්චයෝ. සතර මහා ධාතු උනුන්ට උපකාර කරන ඇති බවි. හ්ම්. අත්තිපච්චේන පච්චයෝ. ඒකට උදාහරණයක් නේද ස්වාමීන් වහන්සේ? සතර මහා ධාතු එකිනෙකට උපකාර කිරීම අරහනේ මේ වීදුරුවක් හැටියට මෙතන නිර්මාණය වෙන්නේ. හරි. ඒක ඇත. වහන්සේත් මමත් ඇත. සිත විතරක් නෙවෙයි රූපයත් ඇත. ඒ නිසා පුප්ප සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මහණෙනි නිත්‍ය රූපයක් නැතේයි පඬිතියෝ දේශනා කරා මමත් දේශනා කරනවා එහෙම එකක් නැත කියලා. හැබැයි මහණෙනි අනිත්‍ය වෙන විපරිණාම වෙන රූපයක් ඇත. ඒක පඬිතියෝ දේශනා කරා මමත් දේශනා කරනවා නැත කියලා. ඒක මම කියන එක නෙමෙයි. ථේරවාද අටුවාවෙහි පටිසම්භිදා මාර්ග අටුවාවෙහි රූපය ඇත කියන එක ඔප්පු කරන්න ගෙන පාඨය මේ. පුප්ප සූත්‍රේ. රූපයක් තියෙනවා කියලා. සමහරු කියනවා මේකෙන් කියවෙන්නේ නැහැ රූපයක් ඇත කියලා දේශනාවක් කියලා. ඒ අටුවා ප්‍රතික්ෂේප කිරීම. එහෙමයි. අටුවා ප්‍රතික්ෂේප කරන අයිතියක් තියෙනවා. හැබැයි එහෙම ප්‍රතික්ෂේප කරලා ථේරවාද ලෙස පෙනී සිටින්නට නම් එපා. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරිනේ? මම අවසන් කරන්න ප්‍රශ්නේ. ඒ නිසා අනිත්‍ය විපරිණාම වෙන රූපයක් ඇත කියන බුද්ධ වචනේ තමයි ථේරවාද සම්ප්‍රදාය ඇතුලේ මහා විහාරය ඇතුලේ රූපයක් ඇත වේදනාවක් ඇත සංඥාවක් ඇත සංස්කාරයක් ඇත විඥානයක් ඇත අනිත්‍ය වේයක් ඇත කියලා ඔප්පු කරන්නට ගන්න සාධකය. එහෙමයි. දැන් ඔක අහනකොට සමහර ශ්‍රාවකයන්ට එනවා ප්‍රශ්නයක්. ඇත යනු එකාන්තයක් නැත යනු තවන්තයක් කියලා අහනවා. අත්ථීති ඒකෝ අන්තෝ නත්ථීති ඒකෝ අන්තෝ කියලා ප්‍රකාශනයක් තියෙනවා. අට්ඨානගත සූත්‍රය. ඒකත් විස්තර කරගන්නට ඕනි. ඊළඟ ප්‍රශ්නේ විස්තර කරන්න. හොඳයි ස්වාමීන් වහන්සේ.